සුබ දවසක්. අද 2025 නොවැම්බර් මාසේ 17 වෙනි සඳුදා. මම අද ඔයාලට පොඩි කෙටි පාඩමක් කියලා දෙන්නම්. මේක ගොඩක් වැදගත් වෙන පාඩමක්. මේ පාඩම තමයි තමන් කවුද කියලා කාට හරි ප්‍රසන්තාරය කරන විදිය. ඒ කියන්නේ දැන් ඔයා කවුරු හරි කෙනෙක් හම්බුනහම ඔයා කවුද කියලා සාමාන්‍යයෙන් ඔයා ප්‍රසන්ට් කරන්න එපා. මම මෙහෙමයි, මගේ වයස, මගේ නම, මං එන්නේ කොහෙන්ද, ඉන්නේ කොහෙද වගේ සාමාන්‍ය බේසික් ටික අපි අද ඉගෙන ගමු. ඒකට පාවිච්චි වෙන අපිට තමන් කවුද කියලා ප්‍රසන්තාරය කරන්න තව කෙනෙක්ට අපිට පාවිච්චි කරන්න වෙන පොදු වචන සෙට් එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ වචන මොනවද කියලා බලමු. පළවෙනි වචනේ තමයි නෝමේ. නෝමේ කියන්නේ නම. ඊළඟට කොඤ්ඤෝමේ. කොඤ්ඤෝමේ කියන්නේ වාසගම. ඊළඟට එතා. එතා කියලා කියනවා වයස. පයේසේ. පයේසේ කියන්නේ රට. එහෙම නැත්නම් ඉතාලිය ඇතුලේ නම් පයේසේ කියලා කියන්නේ තමන් ජීවත් වෙන ගමටත් කියනවා පයේසේ කියලා. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපිව අදහස් කරන්නේ පයේසේ කියලා තමන් පැවතෙන රට. ඊළඟට චිත්තා. චිත්තා කියලා කියනවා නගරය. ලවෝරෝ. ලවෝරෝ කියන්නේ රැකියාව. ඒක තමයි අපිට අවශ්‍ය වෙන මූලික වචන ටික තමන් කවුද කියලා ප්‍රසන්තාරය කරන්න. ඊට පස්සේ අපි බලමු තමන්ගේ නම කියන්නේ කොහොමද කියලා. නම කියන්න මම ඔයාලට මෙතන ආකාර දෙකක් කියලා දෙනවා. එකක් තමයි මී කියාමෝ. මී කියාමෝ කියලා පටන් ගන්න නම කියන්න පුළුවන්. මී කියාමෝ සුසන්ත. මී කියාමෝ සමන්ත. මී කියාමෝ මාර්කෝ. ඒ විදිහට my name is කියලා ඔයාලට තමන්ව ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒ වගේම නම කියන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා I am කියලා. ඒ කියන්නේ io sono. io sono සුසන්ත. එහෙම නැත්නම් io sono මාර්කෝ. ඒ විදිහට නම කියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඊළඟට කියන්න පුළුවන් තමන් එන්නේ කොහෙන්ද කියලා. ඔතනදී අපි විශේෂයෙන් අදහස් කරන්න ඕනේ අවධානයට ගන්න ඕන එකක් තියෙනවා. අපි පාවිච්චි කරනවා නිපාත පද දෙකක් දී සහ දා කියලා. දී කියලා එකෙන් අදහස් කරන්නේ sono di Roma. ඒ කියන්නේ I am from Rome. sono di Roma. එහෙම නැත්නම් sono di Colombo. ඒ වගේම vengo da ක්‍රියාපදේ වෙනීරේ කියන ක්‍රියාපදේ අපි යූස් කරොත් vengo da කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි අනිවාර්යෙන් කියන්න ඕනේ තමන් එන රට. io vengo dallo Sri Lanka. dallo කියලා හැදුනේ dallo Sri Lanka කියන එක එකට join වෙලා තමයි dallo කියන ආටිකල් එක හැදෙන්නේ. එතකොට sono di Colombo vengo dallo Sri Lanka. ඊළඟට dove vivi. අපි ජීවත් වෙන්නේ කොහෙද කියලා මේ අවස්ථාවේ අපි ජීවත් වෙමින් සිටින්නේ කොහෙද කියලා අපිට කියන්න පුළුවන්. vivo a Roma. එහෙම නැත්නම් vivo a Milano. vivo a Firenze. එහෙම නැත්නම් තවත් කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා abito. abito කියන්නේ මම පදිංචිලා ඉන්නවා. abito a Roma. abito a Viterbo. abito a Bologna. මේ විදිහට කැමති විදිහකට ඔයාලගේ නගරය ඔයාලට කියන්න පුළුවන්. ඊළඟ එක තමයි තමන්ගේ වයස ප්‍රකාශ කරන හැටි. තමන්ගේ වයස ඔයාලට ප්‍රකාශ කරන්න පුළුවන් o 20 anni o 22 anni o 30 anni o 35 anni. එහෙම නැත්නම් අවුරුදු 70යි නම් o 70 anni. මේ විදිහට තමන්ගේ වයස කියන්න පුළුවන් I am 10 20 30 years old කියලා. ඊළඟට අපි කරන රැකියාව අපිට කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි lavoro come un insegnante. ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. lavoro come un insegnante. එහෙම නැත්නම් අපි හිතන්නකෝ කුවෝකෝ කෙනෙක් කියලා. lavoro come un cuoco. එහෙම නැත්නම් lavoro come una cuoca ස්ත්‍රීලිංග නම්. එහෙම නැත්නම් අපි හිතන්න ඔයා නර්ස් කෙනෙක් කියලා. lavoro come un infermiere පිරිමි නර්ස් කෙනෙක්. එහෙම නැත්නම් ගැහැණු නර්ස් කෙනෙක් නම් lavoro come una infermiera. ඒ විදිහට lavoro come කියලා දාලා තමන් කරන ජොබ් ටයිටල් එක කියන්න පුළුවන්. ඊළඟ එක තමයි තමන් ස්ටඩි කරන කෙනෙක් නම් තමන් ශිෂ්‍යයෙක් නම් එහෙම නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ස්ටුඩියෝ කියලා කියන්න පුළුවන්. ස්ටුඩියෝ ඉකොනොමියා. මම ඉකොනොමික් ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් ස්ටුඩියෝ අල් යුනිවර්සිටා. මම විශ්වවිද්‍යාලය ඉගෙන ගනිමින් සිටිනවා කියන එක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් විනෝදාංශයක් ගැන කියනවා නම් මම කැමතියි කරන්න mi piace cantare, mi piace danzare. මම සින්දු කියන්න කැමතියි, නටන්න කැමතියි. mi piace scrivere. එහෙම නැත්නම් mi piace viaggiare. මම ටුවර් කෙනෙක් විදිහට ඇවිදින්න යන්න කැමතියි. ඒ වගේ විදිහට මූලිකව තමන්ට තමන්ව හඳුන්වා දෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු අපි දැන් බලමු සරල දෙබසක්. මේ දෙබසේ A සහ B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. A සහ B කියන පුද්ගලයෝ දෙන්නගෙම චරිත මම තමයි ඔයාලට කරලා පෙන්නන්නේ. ඔන්න කියනවා
චාෝ කොමිති කියාමි. චාෝ කොමිති කියාමි. හලෝ ඔයාගේ නම් මොකක්ද? මී කියාමෝ සාරා. ඒතු මගේ නම සාරා. ඒතු කියන්නේ ඔබ and you කියන එක. එතකොට කියන io sono Marco. මම මාර්කෝ. පියචේරේ. පියචේරේ කියන්නේ හඳුනා ගැනීමට ලැබීම සතුටක්. ඊට පස්සේ සාරා කියනවා පියචේරේ. di dove sei? ඔයා කොහෙන්ද එන්නේ? sono di Colombo. මම කොළඹ ඉඳන් එන එක්කෙනෙක්. e tu? vengo da Napoli. ma vivo a Roma. මම නාපෝලියේ එක්කෙනෙක්. නමුත් මම දැනට ජීවත් වෙන්නේ රෝමේ. අර කලින් සෝනෝ දී කොළඹෝ කිව්වහම මම මේ එන්නේ කියන්නේ මේ දැන් කොළඹ ඉඳන් එනවා කියන එක නෙමෙයි. කියන්නේ මගේ පදිංචි නගරේ මම ඉපදුනේ මම පැවතෙන්නේ කොළඹින් කියන එක තමයි එතනන් අදහස් වෙන්නේ. ඊට පස්සේ අනිත් එක්කෙනා කියනවා vengo da Napoli. ma vivo a Roma. මම නාපෝලි කෙනෙක්. නමුත් දැනට ජීවත් වෙන්නේ රෝමේ. ඊට පස්සේ අහනවා che lavoro fai? මොකක්ද ඔබ කරන රැකියාව? che lavoro fai? අපේ මෙහේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නකොට විශේෂ ක්‍රමයක් තියෙනවා. අපි ප්‍රශ්නයක් යොමු කරනකොට ඒ ප්‍රශ්නයක් අහන විදිහට අපේ ඇඟෙන් එන්න ඕනේ. එහෙම නැතුව අපිට ඒක කියන්න පුළුවන් ඕනනම් che lavoro fai කියලා වගේ ඇඟට කිසිම ගැම්මක් ගන්න නැතුව කියන්න පුළුවන්. එහෙම ගත්තොත් ඒ ප්‍රශ්නයක් අහනවා කියලා හැංගෙන්නේ නැහැ. එතකොට che lavoro fai අපේ වචනෙන් සහ ශරීර ලක්ෂණ වලින් අපි ප්‍රශ්නයක් අහන ආකාරය පිළිඹු වෙන්න ඕනේ. එතකොට අනිත් එක්කන උත්තර දෙනවා මම ගුරුවරයෙක් හැටියට රැකියාවක් කරනවා. lavoro come insegnante. e tu? ඒ කියන්නේ ඔබ මම ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. එතකොට ඔබ studio italiano. මම ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා. studio italiano. හරි. දැනට ඔය ටික ඇති. ඔන්න ඔය බේසික් ටික හැම වෙලේම පාවිච්චි කරන්න. තමන් කවුද කියලා තව කෙනෙක්ට ප්‍රසන්තාරය කරන්න. එතකොට ඔයාලටත් පුළුවන් ප්‍රශ්නයක් නැතුව ඉන්ටර්විව් එකකට යන්න. ඉන්ටර්විව් එකකට යන ගිහාම කරන දේවල් සම්පූර්ණයෙන් වෙනස්. නමුත් ඔයාලට කෙනෙක් අලුතෙන් හම්බුනහම අපි හිතන්න Facebook එකෙන් හරි TikTok එකෙන් හරි හම්බෙච්ච යාළුවෙක් එක්ක කතා බහ කරනකොට එහෙම නැත්නම් බාර් එකක කෙනෙක් හම්බෙලා අපි අලුතෙන් හඳුන ගන්නකොට ඒ වගේ දෙයකට මෙන්න මේ වගේ ආකාරයට කතා කරන්න ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. right. අපි එහෙනම් තවත් පාඩමකින් හම්බෙමු. එතකන් ciao.